හරි. එතෙන්දී මේ අවසානයේ අපි කතා කර හිටියේ ඔහුගේ අභාවය සම්බන්ධව 1973 අගෝස්තු 1 වෙනිදා ඔහු අභාව ප්‍රාප්ත වෙලා තියෙන. ඔතනත් වචනය මතකයේ තියාගන්න, දිනේ මතකයේ තියාගන්න. හරි අපි එත් එක්කම මෙතෙන්දී ඔහුගේ තව අදහසක් කියනවා ලෝදහම පිළිබඳ එලිදහරක් පිටින් විට විහිදුවන ගංගාවේ සංගීතය නැමැති කුඩලගම කවියාගේ පැදිපෙළ මේ පාඩමෙන් ඉදිරිපත් කෙරේ. මෙතෙන්දී කියනවා ලෝදහම පිළිබඳ එලිදහරක්. ඒක කියන්නේ ලෝදහම කියන්නේ ලෝක ධර්මය. ලෝක ධර්මයන් ගත්තාම අපි බුදුදහමේදී කතා කරන ලෝක ධර්මතාවයක් තියෙනවා. දැන් එතෙන්දී අපි කතා කරන අවස්ථාවන් කිහිපයක් තියෙනවා. එතෙන්දී ඔයගොල්ලෝ අහලා ඇති අෂ්ටලෝක ධර්ම. ඔයගොල්ලන්ගේ බුද්ධාගම පාඩම් වල දු ගන්නනවා. නැත්නම් අටලෝ දහම කියලා අපි කතා කරනවා. ඒ වගේම ලෝකයේ තියෙන ධර්මතා අතර අපි තව කතා කරන දෙයක් තමයි විශේෂම මරණය, උත්පත්තිය, පැවැත්ම. ඒ කියන්නේ උත්පාද තිටි භංග කියන අවස්ථාවන් තුන. ඒ කියන්නේ ඉපදීම, පැවතීම, නැති වී යාම කියන අවස්ථාවන් ගැන කතා කරනවා. එතකොට අන්න ඒ වගේ ලෝක ධර්මතා තියෙනවා යම් යම් ආගමික සංකල්ප වලින් ඉදිරිපත් කරපුවා තියෙනවා, දාර්ශනික සංකල්ප වලින් ඉදිරිපත් කරපුවා තියෙනවා. මෙතෙන්දි කතාවට භාජනය කරන්න අතර දැන් අතෙන්දි අපි මුල් අවස්ථාවේදී කතා කළා මොහුගේ නිර්මාණ පෝෂණය වෙන්න බලපාපු තැනක් තමයි බුදුදහම. එතකොට මොහුගේ නිර්මාණවලදී බුද්ධහම පැතිකඩෙනුත් යම් යම් අවස්ථාවන් වලදී ඔහු දක්වපු අදහස් මේ කවිය ඇතුලේ තියෙනවා. ඒ නිසා ගංගාවේ සංගීතය කියන එකේදී අපිට බුද්ධහම දාර්ශනික අදහස් කියන දේවල් හම්බ වෙනවා. අපි එතනොත් මොනවද කියන එක කතා බහ කරගෙනම යම්. මෙතෙන්දී කවි පෙළ ආරම්භ කරන්නේ හරි ලස්සන පැත්තකින් නැත්නම් හරි ලස්සනටම ආරම්භයක් තියෙන තැන කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝ දියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. මෙතන ආරම්භයම කියන තැන තමයි කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා. දැන් මෙතන කියන්නේ ඇත්තට ප්‍රධාන මාතෘකාවේ කතානායකයා බවට නැත්නම් මේ මාතෘකාව තුළදී ස්පර්ශ කරන පැතිකඩ බවට පත් වෙන්නේ ගඟ. එතකොට ගඟක් ගලාගෙන යන ස්වභාවය නිරූපණය කරන්න මේ කවිය පාවිච්චි කරලා තියෙනවා හරි ලස්සන ගඟක ගලාගෙන යන ස්වභාවය අපි අර කියන්නේ රැලි නැගෙන ස්වභාවය අපි අර අදහසක් කියනකොට අර තරංග අපි අඳින්නේ තරංගයක් අඳින ස්වභාවය නැත්නම් අපි මේ අර මෙහෙම උස් පහත් වෙවි යන ස්වභාවය ඔන්න ඔය ස්වභාවයම මේ කවිය තුල හරි ලස්සනට ඇඩ් කරලා තියෙනවා. ඒක ඔබම කියවලා බලන්න. ඒකෙදි අර පටන් ගන්න තැන අර පල්ලෙහා දැනින් පටන් ගන්න ටික ටික ලොකු පරාසයක් නෙමෙයි. වචනවල ලොකු ඉහළ පහළ යෑමක් නැහැ. එක හා සමාන නමුත් තරමක පොඩි ගලා යෑමක් තියෙන කවියක් මේ තුල තියෙනවා. හැබැයි ඒක ඇත්තටම තියෙන ගංගක සංගීතය. නැත්නම් ගඟක් ගලන ස්වභාවය. එතෙන්දි කියනවා කඳු බෑවුමක දංබෝ විටි පඳුරු තලා. දැන් ගඟක් ආරම්භ වෙන්නේ කන්දක් මුදුනක ඉඳලා. එතකොට කන්දක බෑවුම කියන්නේ ප්‍රපාතය නැත්නම් පහළට තියෙන ස්වභාවය. ඒ තැනක දංබෝ විටි පඳුරු තලා. දං ගස් තියෙනවා, බෝවිටි ගස් තියෙනවා. මේ වගේ පඳුරු, කියන්නේ විශාල ගස් නෙමෙයි, පඳුරු තියෙන ස්ථාන ආශ්‍රය කරගෙන තමයි ඇත්තට ජල දහරාවන් පටන් ගන්න. ඔබ අහලා තියෙනවා දැන් විශාල මූල පද්ධතියක් තියෙන ගහක් තිබුණොත් එහෙම සිද්ධ වෙන්නේ ඒකේ එතන තියෙන භූගත ජලය ටික සංරක්ෂණය වෙනවා එතන. හැබැයි පොඩි ගස් තියෙන තැන් නැත්නම් පඳුරු ගස් තියෙන තැන්වල ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒවැ විශාල මූල පද්ධතියක් නැහැ. එතකොට ඒ තැන්වල එකතු වෙන වතුර ටික නේද කන්දේ මුදුනේ ඉඳලා එකතු වෙලා පල්ලෙහාට ගලාගෙන ඉන්න වතුර එක පිළිවෙලකට ගලන්න පටන් ගන්නවා මේ වගේ පොඩි ගස් තියෙන තැන්වලින්. එතකොට මේකෙදි කියන හරිය ලස්සන පාරිසරික වර්ණාවක් එක්ක අනිත් පැත්තෙන්ම පරිසර විද්‍යාවක් මේ තුල කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ස්පර්ශ නොවන තැනක් අපිට. නමුත් මොහුට ඒක ස්පර්ශ වෙලා තියෙනවා. ඔහු ඒක දැකලා තියෙනවා. එතකොට ඔහු ඒක පාදක කරගෙන අරගෙන යනවා මේ ගඟක ආරම්භය සිද්ධ වෙන්නේ. පහළට ඇදී පරමල් පෙති ඉවත නොලා. දැන් මේ වතුර ටික අර කඳු මුදුනට වැස්සහම එකතු වෙලා පල්ලෙහාට එන වතුර ටික පල්ලෙහාදී මේ පොඩි පොඩි පඳුරු තියෙන තැන්වලදී අර වතුර ටික ගලාගෙන යන පටන් ගන්නවා. ඒ ගලන් යනකොට පහළට ඇදී පරමල් පෙති ඉවත නොලා. ගස් වලින් වැහලා පරවෙච්ච මල් පෙති තියෙනවා. මේවත් අරගෙන තමයි යන්නේ. ඒ කියන්නේ ඇත්තටම පරිසරය පිරිසිදු කරන දෙයක් තමයි වැස්ස කියන්නේ.
ඒතර වැස්ස වැහලා පල්ලෙහාට මේ කන්ද මුදුනේ ඉඳලා ගලාගෙන එන වතුරත් එක්ක අරගෙන යනවා කන්ද එක පැත්තකින් පසේ තියෙන රොම් මඩ වගේ يعني මඩ තට්ටුව අරගෙනත් යනවා පිරිසිදු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මේ බිම වැහලා තියෙන පරවෙච්ච මල් වගේ යම් කියන්නේ අපද්‍රව්‍ය හැටියට පාරිසරික අපද්‍රව්‍ය හැටියට තියෙන දේවලු මේ පල්ලෙහාට ගහගෙන යනවා. කලදෝ දියෙන් පොඟවාරන් පුලිනතලා මේ එකතු වෙච්ච දේවල් ටික ටික අර දැන් පොඩි ජල පහරවල් එකතු වෙලා තරමක විශාල ජල පහරක් තරමක් විශාල ජල පහරක් අපි හිතමුකෝ ඇලක ප්‍රමාණය වතුර පාරක් එකතු වෙලා යනකොට ඒ කැලැත්තෙන වතුරෙන් පොඟවාරන් පුලිනතලා කලදෝ දියෙන් කියන්නේ කැලැතෙන වතුරෙන් කියන එක පොඟවාරන් පුලිනතලා කියන්නේ රත්තරම් පාට වැලි තලාවන් පොඟවමින් යනවා. ඒකෙන් අදහස් කරන්නේ ඇත්තට දැන් වතුර ටික ගලාගෙන යනකොට කාලයක් තිස්සේ ඕක සිද්ධ වෙනකොට ඒ යන මාර්ගය එකම විදිහට හැදෙනවා, හැරෙනවා. ඒ හැරෙන්නේ මෙන්න මේ කියන સિદ્ધාන්තයත් එක්ක. ඒ කියන්නේ කැලැත්තෙන වතුරත් එක්ක ඒ වටේ තියෙන වැලි ටික ගහගෙන යනවා තෙමිලා, පෙඟිලා. මේ පෙඟෙන අවස්ථාව තමයි මේ කියන්නේ කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා. මේ ගඟක් හැටියට ආරම්භය වෙනකොට අර වතුර ටික අරගෙන යන පාර ඒ පාර පුරාවට තියෙන වැලි ටික පෙඟෙනවා කියන්නේ තෙමෙනවා ඒ තෙමෙන ඒවත් එක්ක වැලි ගොඩක් බර දෙයක් නෙමෙයි එතකොට මේ වැලි ටික ගහගෙන යනවා මේ වතුරත් එක්ක එතකොට ඒක හරියට රත්තරන් පුලින තලාවක් තෙමනවා නැත්නම් පොඟවනවා වගේ අවස්ථාවක් සංගීතවත් වී යමි ඉදිරියට ගලා මෙන්න මේ සිද්ධාන්ත නැත්නම් මේ සිදුවීම් එක්ක ඉදිරියට යනවා දැන් මේ කියනකොට සංගීතවත් වී යමි කියනකොට මේ ජලපහර අර චූටි શબ્දයක් නගන නැත්නම් සංගීතයේ ආරම්භකම අවස්ථාවෙත් තියෙන දැන් අපි දැන් අද කාලේ සින්දු වල නම් එකපාරට හයි බීට් එකකින් තමයි පටන් ගන්න ඕනේ. ඒක හරි. නමුත් වර්තමාන මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ කාම් සෝන්ග්ස් කියලා කියන්නේ තරමක සංසිඳන ස්වභාවයක් තියෙන සින්දුවක් ගත්තාම පොඩි තැනකින් තමයි පටන් ගන්න. ටික ටික උච්ච ස්වර යන්න. එතකොට ඒ தත්වයක් එක්ක ගත්තාම සංගීතේ ආරම්භය නම් මේ ගඟක් කියන එක පොඩි අර මේ ජලපහර වැටෙන පොඩි ශබ්දයක් එක්ක මෙයා ඉදිරියට ගලාගෙන යනවා. ඊළඟ කවියෙන් කියනවා සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතනකදී හෝ මහ මුහුද හිමි හමු වුණ කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. මෙන්න මෙතන හරි ලස්සන අර අපි කිව්වාගේ ආගමික සංකල්පයකින් ගත්තාම බුද්ධහමින් පෝෂණය වෙච්ච තැනක් සහ අනිත් පැත්තෙන් ගත්තාම දාර්ශනික සංකල්පයකින් ගත්තාම මොහු හොඳ දර්ශනවාදියෙක්. මෙතන ඒක කියවෙනවා සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. මේ ගඟක් ගලාගෙන යනකොට හැමදාම මේ පොළොව මට්ටමේ අපිට ඇහැට පේන උඩ ස්තරෙන්ම යන්නේ නැහැ. සමහරක් තැන් අපේ ලංකාවෙත් තියෙනවා. ඔබ සිරිපාදේ වගේ වන්දනාව ගිහින් තියෙනවා නම් දැකලා ඇති. මනුෂ්‍ය වාසය නැති නැත්නම් මිනිසුන්ට පේන්නේ නැතුව සැඟවිලා යන තැන් තියෙනවා ඒ වතුර පාරවල්. හැඟවිලා ගිහිල්ලා ආයි එළියට එන තැන් තියෙනවා. ඒ වගේම නිසසල වෙමි. සමහරක් තැන් තියෙනවා ගඟේ එක පාට අර කියන්නේ පල්ලෙහාට ගලාගෙන යන තැන් තිබුණ නැත්නම් ඉහළ ඉඳලා පහළට ගලාගෙන යනකොට ගොඩක් දුරට වේගෙන් ජල පහර යනවා. හැබැයි සමහර තැන් තියෙනවා සමාන්තර භූමි ප්‍රමාණයන් වල යනකොට මේ ගඟ ගලනවද කියලාවත් හොයන්න බැරි තරමටම නිසසල වෙනවා. ඒ වගේම සමහරක් වෙලේ සසල වෙනවා. සසල වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ගඟක් ගලාගෙන යනකොට එයාට ගොඩක් ඉහළ ස්ථානයක ඉඳලා එකපාරට වැටෙන ප්‍රපාතයන් මුණ ගැහෙනවා. ඒ කියන්නේ දියඇලි නිර්මාණය වෙන්නේ අන්න ඒ වගේ තැන්වල. අන්න ඒ වගේ තැන් මුණ ගැහෙනකොට මෙන්න මේ කියන સિદ્ધාන්ත ටික ඔක්කොම වෙනවා. ඒ කියන්නේ විවිධතාව ඇති වෙනවා. මේකෙන් කියන්නේ ජීවිතය ගැන. ජීවිතේත් අපිට හැමදාම එකම විදිහට ගමන් කරන්න බෑ. හැමදාම අපිට සතුට කියන එක රඳා පවතින්නේ නැහැ. හැමදාම දුක කියන එක රඳා පවතින්නේ නැහැ. හැමදාම මේ යන විදිහට අපි වචනෙන් ගොත් හොඳට කාලය ඇඳලා පැලඳලා ඉන්නත් බෑ. ඒ කියන්නේ සරලව සතුටෙන් ඉන්න බෑ හැමදාම. එහෙම කියලා හැමදාම දුකෙන් ඉන්නවා කියලා එකකුත් නැහැ. මේ වගේ වෙනස්කම් අපේ ජීවිතය තුළ වෙනවා. අපිට සමහරක් වෙලාවට යම් දේවල් මත අපිට මේ සමාජයේ යම් හේතුකාරකයන් පදනම් වෙලා අපිට හැංගෙන්න වෙන වෙලාවල් තියෙන පුළුවන්. ඒ වගේම එළියට එන්න ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ මේ සම්පූර්ණ මුළු සමාජෙම අතහැරලා දාලා හැංගෙනවා කැලේක ඉන්නවා වගේ එකක් නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ සමහරක් විට අර අෂ්ටලෝක ධර්මතාවයත් මේකෙන් පැහැදිලි වෙනවා කියලා කිව්වේ. අපි අෂ්ටලෝක ධර්මතාවයන් වලදී කතා කරන්නේ ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන අවස්ථාවන් අටනේ ඔක කතා කරන්නේ.
අන්න ඒ වගේ දැන් ඔබට මේ මං පැහැදිලි කිරීමක් හැටියට මේ කරන්නේ ඇත්තට මේ කවිය ਵਿਚාරයක් කරනවා. එතකොට ඔබ කුමන හෝ අවස්ථාවකදී මේ උද්ෘතය ගත්තොත් ඕගලන්ටත් පුළුවන් අෂ්ටලෝක ධර්මය ගැන කියන්න. මේ උද්ෘතය පැහැදිලි කරනකොට ඔන්න මම මේ පැහැදිලි කරනවා වගේම අමතර කාරණා බාහිර කාරණා එක්ක තමයි ඔබ පැහැදිලි කිරීමකට යන්න ඕනේ. එතකොට ඒක කියවන ඕනම ඔබේ උත්තර පත්‍ර පරීක්ෂකයෙක්ට තේරෙන ඔබ බහු දැනුමක් තියෙන නැත්නම් බහු විෂයන් පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක්. ඒකම ඇති ඔබට හොඳ ලකුණක් දෙන්න හේතුකාරකයක් වෙනවා. එතන මෙතනත් කියන්න දේ තමයි මේ දැන් අෂ්ටලෝක ධර්මයේ තියෙනවා වගේම අපිට හැමදාම ලාභයම කීර්තියම යසසම ප්‍රශංසාවම ලැබෙන්නේ නැහැ. අනිත් දේවලුත් ලැබෙනවා. අන්න ඒක තමයි සංගවෙමි කියන එකෙන් අදහස් කරන්නේ. එබිමි කියන එකෙන් අදහස් කරන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපය කියන අවස්ථාවන් ටික ලැබෙන අවස්ථාවනුත් තියෙනවා. ඒ කියන්නේ අපිට සමාජයේ යම්කිසි තත්ත්වයක් ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒකට මුණ දෙන්නත් ඕනේ. ඒකට හැංගිලා හරියන්නේ නැහැ. නිසසල වෙමි. සමහරක් වෙලාවල් තියෙනවා අපිට නිශ්ශබ්ද වෙන්න වෙන වෙලාවල්. ජීවිතයේ ඇතැම් ප්‍රශ්න තියෙනවා අපිට මුණ ගැහෙනකොට ඒ තත්වයට තියෙන හොඳම උත්තරය තමයි නිශ්ශබ්දතාවය. විශේෂයෙන්ම දැන් ඔබ ඉන්න වයස් සීමාවත් එක්ක ගත්තහම මේක ඇත්තට මේ පාඩම් වලදීත් බලාපොරොත්තු වෙන්නේ ඒකත් එක හේතුවක්. අනිත් පැත්තෙන් ගත්තාම මේ පාඩම් වලදී ඉදිරියේදී ඔබට ඇත්තටම මුණ දෙන්න සිද්ධ වෙන්නේ යම් තාරුණ්‍යයත් එක්ක මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ යම් හේතු කාරක නැත්නම් යම් ගැටලු තියෙන විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා වගේ තැන්වලදී. හැබැයි සමහරක් තැන් තියෙනවා ඇත්තට අපි මේ දේවල් වලට තර්ක කරන්න ප්‍රශ්න කරන්න යනකොට වඩා සුදුසුම දේ නිසසල වෙන එක. ඒ කියන්නේ කිසිම ආකාරයක අපේ ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න එක. ඒ වගේම සසල වෙමි. ඒ වගේම සසල වෙන්න ඕන තැන් තියෙනවා. සසල වෙන්න ඕනේ කියන එකෙන් අදහස් කරන්නේ සමහරක් තැන් තියෙනවා. දැන් ඔබ ඉන්න වයස් සීමාවත් එක්ක ඔබට හිතෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ අපිට ඕනම ප්‍රශ්නයක් අතින් පයින් විසඳ ගන්න. එහෙම නැත්නම් මේ ඕනම දෙයක් මේ රණ්ඩු සරුවල් කියන ස්වභාවයත් එක්ක විසඳ ගන්න පුළුවන් කියලා. නමුත් ඒ தত্ত্বය නිවැරදිම නැහැ කියන එක තේරෙන තැනක් තියෙනවා. අන්න ඒ තැන තමයි මේ කියන්නේ සසල වෙන්න ඕන තැන් තියෙනවා. හැබැයි හැමතැනම ඒක සසල වුණා කියලා කියන්නේ අපි කෝපාන්විත වුණා කියලා හැමතිස්සෙම අපි වචනෙන් කිව්වොත් මේ අර අලියට බර ස්වභාවයක් ආවා කියලා හැම ප්‍රශ්නෙම ඒ ස්වභාවයෙන්ම විසඳන්නත් බෑ. ඒක නිසාම සමහරක් තැන්වල නිසල වෙන්න වෙනවා, සමහරක් තැන්වල සසල වෙන්න වෙනවා. මේ කියන්නේ ජීවිතය ගැන. මේ ගඟක් ආශ්‍රය කරගෙන හැබැයි ජීවිතය ගැන කියපු තැන. ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. සමහරක් තැන් තියෙනවා ගඟක් ගලාගෙන යනකොට ඇඹරිලා. ඒ කියන්නේ සමහරක් විට මේ යන පාර නෙමෙයි සම්පූර්ණයෙන්ම හැරිලා යන්න වෙන පාරවල් තියෙනවා ගඟකට උනා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අපි කියන්නේ වැලමිට වංගුවක් නැත්නම් සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ආපසු හැරිලා එන තැන් තියෙනවා. එහෙමත් නැත්නම් සමහරක් විට ගඟක් උනත් මේ අර සික්සැක් ක්‍රමයට යන අවස්ථාවක් තියෙනවා. ඔය වගේ ස්වභාවයක් කියන එකෙන් තමයි ඇඹරෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. එහෙත් පසු නොබසිමි. සමහරක් වෙලාවට ඔච්චර දේවල් වෙනත්. ඒ කියන්නේ මේ ගඟක් හැටියට මෙයාට ගලාගෙන යනකොට මේ වගේ අපහසුතාවයන් භුක්ති විඳින්න උනත් නවතින්නේ නොනවතිමි. මේකෙන් අදහස් කරන්නේ ජීවිතය. අර මුලින් කිව්වා වගේම අෂ්ටලෝක ධර්ම ඒ වගේම අපිට සමාජය සහ අපි ඉන්න පසුබිමත් එක්ක ඇති වෙන යම් ගැටලු ප්‍රශ්න කියන දේවල් එක්ක සමහරක් විට මේ දේවල් වලට මුහුණ දෙනකොට ඒ දේවල් වලට අපිට හරියට මුහුණ දෙන්න බැරි වෙන්න පුළුවන්. ඇම්බරෙමි කියන එකෙන් අදහස් කරන්නේ අන්න ඒක. ඇම්බරෙනවා නැත්නම් අපි අපහසුතාවයටපත් වෙනවා කියන එක තුල හැබැයි අපි පසු නොබසිනවා නම් නොනවතිනවා නම් අන්න එතනයි මේ පුද්ගලයා නිවැරදි පුද්ගලයෙක් වෙන්නේ. මෙන්න මෙතන කියන්නේත් ඕක. ගඟක් කියන එකේදීත් ගලාගෙන යනවා. එයාට ගලාගෙන යන්නම වෙනවා. කොච්චර ඇඹරීම් මේ කියන කාරණාත් එක්ක ගත්තාම කොච්චර මෙයාට බාධක ආවත් එයාට ගලාගෙන යන්න වෙනවා. ඒ වගේම අපේ ජීවිතේටත් ගලාගෙන යන්න වෙනවා. අපි මොනම හෝ හේතුවකට මේ සමාජයෙන් එන යම් දේවල් එක්ක නැවතුනොත් ඒ නැවතීම සමහරක් විට ආයි කවදාකවත් ඒක නිවැරදි කරන්න බැරි වැරදක් වෙන්න පුළුවන්. එනිසා මතකයේ තියාගෙන ඔබට මොන ගැටලුව මොන විදිහේ තත්වයක ප්‍රශ්නයක් ගැටලුවක් ආවත් ඒ තත්වයන් මැඩගෙන ඉස්සරහට යන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ කියන එක තමයි මේ ගංගාවක් හැටියට ඔබට මේක අහන පාඨකයාට මේක කියවන පාඨකයාට ලබා දෙන අදහස වෙන්නේ. කවදා කොතනකදී හෝ මහ මුහුදෙහිමි මේ යන ගමන් මග කොච්චර දුක් කම්කටොළු මේ ප්‍රශ්න ගැටලුත් එක්ක ගියත් මේ ගමන් මගේ කවදම හරි මුහුද හම්බ වෙනවා කියන එක දන්න. ගඟ දන්න කාරණාවක් ඒක.
ඒ කියන්නේ කොච්චර ගැටලු ප්‍රශ්නත් එක්ක ගියත් කවදම හරි අනිවාර්යයෙන්ම මුහුද මුණ ගැහෙන නැත්නම් මුහුදත් එක්ක මුහුදට යන්න සිද්ධ වෙන දවසක් එනවා. හමු වුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. මුහුද කියන අවසානය. ඒ කියන්නේ මෙතෙන්දී මුහුද කියන එකෙන් නැත්නම් මේ ගඟක් කියන එකෙන් අදහස් කරන්නේ මුහුද හොයාගෙන යනවා කියන එකෙන් අදහස් කරන්නේ අපේ ජීවිතය තුළ සාර්ථකත්වය කියන එකත් කවදා හරි තියෙනවා. කුමන හෝ පැත්තකින්. දැන් උදාහරණයක් හැටියට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් දැන් අද වෙනකොට කුමක් හෝ අපි සමාජයේ අසම්මතයි කියලා තත්ත්වයේ තියෙන අපි හිතමුකෝ මේ මද්ද්‍රව්‍ය විලඳාම් කරන පුද්ගලයෙක් හැටියට ඉදිරිය ගැන හීනයක් තියෙනවා. කවදා හරි ලංකාවේ කුඩු රජා වෙනවා කියන එක ඒකත් සාර්ථකත්වය තමයි. හැබැයි ඉතින් ඒක ඇත්තටම හරි සාර්ථකත්වයක්ද කියන එක ගැටලුවක්. ඒ වගේ තැන් අල්ල ගන්න එපා. මේකෙන් කියන දේ තමයි යහපත් විදිහට සාර්ථකත්වයකට පත් වෙන තැනක්. එතකොට ඒ සාර්ථකත්වයට පත් වෙන තැනේදී තමන් මෙච්චර කාලයක් අරගෙන ගියපු බර, තමන් මෙච්චර කාලයක් දුක් විඳපු දුක්ඛම් කටළු ටික, ඒ ටික ඔක්කොම එතනින් එහාට ඉවරයි. ඒ සාර්ථකත්වය ලැබුවට පස්සේ. හැබැයි ඒ සාර්ථකත්වයට යනකම් හැංගෙවෙන්න වෙනවා, එබෙන්න වෙනවා, නිසසල වෙන්න වෙනවා, සසල වෙන්නත් වෙනවා. සමහරක් විට ඊටම අපහසුතාවයටපත් වෙන ඇඹරීමටපත් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ එක තැනකදීවත් පසුබහින්න නැතුව නවතින්න නැතුව ඉදිරියට ගියොත් කවදම හරි මුහුද හම්බ වෙනවා. ඒ මුහුද කියන සාර්ථකත්වය හම්බ වෙච්ච දවසට අපි ගාව තියෙන අර සියලුම බර ටික ඔහුට නැත්නම් ඒ මුහුදට දෙන්න පුළුවන්. මෙතනින් ලබා දෙපු ජීවිත දර්ශනයක් සහිත නැත්නම් දාර්ශනික අදහසක් තමයි ඔය. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ. මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකුයි නොසොයන්නේ. මේකේ හරි ලස්සන නිකන් අපේ වචනෙන් කිව්වොත් මේ නෝකඩුවක් කියනවා. දැන් අපි ඇත්තටම ගඟක් දිහා දැක්කහම අපි කල්පනා කරන්නේ මේක කොහේ ඉඳලා එනවද? දැන් අපි පොදුවේ කතා කරන තැනක් නේ අපේ ප්‍රධාන ගංගා හතර මහවැලි කැලණි කළු වලවේ කියන ප්‍රධාන ගංගා හතර ගත්තාම අපි කියනවා සමනල කන්ද මුදුන ඉඳලා තමයි එන්නේ කියලා අපි කියනවා. හැබැයි මේ අපි කන්ද මුදුනට ගියාම අපිට කොහෙන්වත් අහුවෙන්නේ නැහැ දියපාරක් එහෙම යන. සීත ගඟුල අහුවෙනවා. හැබැයි සීත ගඟුල වෙනම ජලපහරක්. ඒකෙන් ඔය හතර උපදිනවා කියන එක හරියට කියන්න බෑ. එතකොට ඔය වගේ සමහරක් තැන් තියෙනවා අර දැන් ගඟක් හැටියට මේ කියන්නේ මේ ඇත්තට මේ අපි මේකෙන් අදහස් කරන්නේ ගඟක් අපේ වචනෙන් කිව්වොත් අර ශිෂ්‍යත්ව කාලේව ගඟක් කතා කරයි කියන අදහස තමයි මේ කුඩලිගම කියන කවිය නිර්මාණය කරලා තියෙන ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන. ඒතර මේ ගඟ කතා කරනකොට කියන දෙයක් තමයි මිනිස්සු ගඟ දැක්කහම අහනවා මේක කොහේ ඉඳලා එනවද? කොහෙටද යන්නේ? කොයි හරහාද යන්නේ? ඔය වගේ ප්‍රශ්න ටිකක් ඇත්තටම අපිට පොදුවේ එනවා. ගඟක් දැක්කහම. ඒ කුතුහලය තියෙනවා. ඒක අහනවා. ඒ අහන එක ගැන ගඟ ටිකක් නෝක්කඩු ස්වරූපයෙන් කියනවා. ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ? මාව දැක්ක තැන මොහොකටද මං ආවේ කොහේ ඉඳලාද යන්නේ කොහෙටද කියලා අහන්නේ. හැබැයි ගඟක් මේ කියන නෝක්කඩුව තුල කියවෙන ව්‍යංගාර්ථවත් අදහස තමයි මිනිස්සුත් ඔය දේම කරනවා. මිනිස්සු දැන් මේකද කියවනේ මුලින් ඉඳලම මේ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත දර්ශනයක් මිනිස්සුන්ගේ ජීවිත තත්වයක් ගැනනේ. මිනිස්සුත් ඔය දේම කරනවා. කවුරුම හෝ මිනිස්සෙක් හොඳට ජීවත් වෙලා ඉන්නකොට නැත්නම් සාර්ථක ගමනක් යනකොට හොඳට ඉගෙනගෙන යනකොට අනිවාර්යෙන් මිනිස්සු අහනවා කොහේ ඉඳලාද ආවේ? ඒ කියන්නේ කොහේ ඉඳලාද ආවේ කියන එකෙන් අදහස් කරන්නේ තමන් ජීවත් වෙලා දැන් මේ ආවේ කොහේ ඉඳලාද කියන එක නෙමෙයි. එකෙන් අදහස් කරන්නේ තමන්ගේ උපන් පෙළපත, උපන් ජාතිය, ආගම මේව මොනවද? ඒ තැන් වලදී ඒ කියන්නේ එතෙන්ද කුලය, ඔය වගේ දේවල් අම්මා තාත්තා කවුද? ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ ඉගෙනගත්ත මිනිස්සුද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහනවා මිනිස්සු. ඔබ සාර්ථක වෙලා යනකොට. ඒ වගේම කොතැනකටද යන්නේ? ඒ වගේම මිනිස්සු අහන අනිත් ප්‍රශ්නේ තමයි අනාගත බලාපොරොත්තු මොනවද? අනාගතේ කොහේ කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම මිනිස්සු අහනවා. සාර්ථක වෙන මිනිස්සෙක් දැක්කහම. දැන් හොඳ උදාහරණයක් අපි අද වෙනකොට ගොඩක් දුරට අපි සමාජ මාධ්‍යවලදී දකින්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සාර්ථකත්වයටම ගිහිල්ලත් නැති වෙන්න පුළුවන්. තරමක් සාර්ථක වෙවි යන මිනිස්සෙක් දැක්ක ගමන් YouTube කාර්යෝයි සමහරකට පත්තරකාරයෝ අනිත් පැත්තෙන් ගත්තම සමහරකට ප්‍රධාන මාධ්‍ය ආයතනයි ඔක්කොම ගිහිල්ලා අර මනුස්සයව ඉන්ටර්විව් කරනවා. ඉන්ටර්විව් කරලා ඒ මනුස්සයාගේ මේ පෞල් පරිසරයත් අහන අනිත් පැත්තෙන් ඉදිරි බලාපොරොත්තු මොනවද කියලාත් අහන අන්තිමට අහනවා දේශපාලනයට එනවද කියන එකත් ඔය වගේ මෝඩ ප්‍රශ්නත් අහනවා. අර ඒ தত্ত্বය ඇත්තට මේ සමාජයේ තියෙනවා. ඒක නෑ. ඒක
මේ සමාජයේ කොච්චර අපි බලාපොරොත්තු වුණත් මේක එපා කියලා ඒක වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතෙන්දී මේ ගඟ නෝක්කඩ ස්වරූපයෙන් කියනවා මේක කරන එක නරකයි කියන විදිහ තමයි මිනිසුන් ගිහින් නිතරම ආපහු එන්නේ. මිනිස්සුත් යනවා ගඟට, කියන්නේ ගඟ බලන්න නැත්නම් ගඟේ නාන්න, ගඟේ විවිධ දේවල් කරන්න ගඟට යනවා. ගිහිල්ලා ආපහු එනවා. හැබැයි කිම දෙයි කියා කිසිවෙක් ඇයි නොසොයන්නේ. කවුරුත් අහන්නේ නැහැ ගඟට ගිහිල්ලා මොනවද කළේ කියලා. ඒ කියන්නේ සමහරු ගිහිල්ලා ගඟකට ගිහිල්ලා මල මුත්‍රාත් පහ කරලා එනවා. සමහරු ගඟකට ගිහිල්ලා ඒ ගඟ හැඩි කරලා, ඒ කියන්නේ බොර කරලා එනවා. සමහරු ගිහිල්ලා මේ සත්තු නාවනවා. සමහරු ගිහිල්ලා තමන්ගේ වාහනේ නැත්නම් වාහනය වගේ අපද්‍රව්‍ය සහිත තැන් මේ පිරිසිදු කරගන්නවා. අනිත් පැත්තෙන් කරන දේ තමයි තමන්ගේ මේ තමන්ගේ නිවසේ බැහැර කරන අපද්‍රව්‍ය බැහැර වෙන මේ නල පද්ධති ගඟට මුදා හරිනවා. ඔය ඔක්කොම කරනවා මිනිස්සු. හැබැයි එකෙක් අහන්නේ ඇයි මිනිස්සු ඕක කරන්න කියලා. ගඟෙන් අහනවා ගඟ කොහේ ඉඳලා දෙන්නේ, කොහෙටද යන්නේ කියලා. ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි සාර්ථක වෙන මිනිස්සෙක් හැටියට ඉදිරියට යනකොට මිනිස්සු ওই ප්‍රශ්න ටික කොහේ ඉඳලා දෙන්නේ, කොතෙන්ටද යන්නේ කියන එක අහනවා වගේම හැබැයි කිසි වෙලාවක අහන්නේ මේ ආපු ගමන් මඟ පුරාවට උදව් කරේ කවුද? සහ අනිත් පැත්ත උදව් කරන්න අහන්නෙත් නෑ මිනිස්සු. අපි තනියෙන් යන ගමනක් මිස කිසිම වෙලාවක අපි වචන කිව්වොත් අර දිවට දිව ගාගෙන හිටියත්, ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ගොඩාක්ම සමීපව හිටියත් දෙමව්පියෝ තමන්ට ඇත්තටම ආදරය කරන ගුරුවරු හැර අනිත් සියලු දෙනා බහුතරයක් ඉන්නේ තමන්ට වරදිනකම්. ඇත්තම කතාව. මේ කවිය තුල කියන්නේ ඔන්න ඔය කාරණාව. මිනිස්සු බහුතරයක් ආවේ කොහෙද යන්නේ කොහෙටද කියලා අහන්න හිටියට මිනිස්සු තමන්ට, ඒ කියන්නේ මේ සාර්ථක වෙන මනුස්සයාට උදව් කරන්න බහුතරයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ සත්‍යතාවය කියවෙන තැනක් ඔය. මී අඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකයි හෙලා හඬ වයිසඩ සුළඟරයේ සුලිමැද කැරකෙමින් නිඳු නිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ. මෙතෙන්දි හර ලස්සනට කියනවා මේක දැන් අර කියපු නෝකඩුව පොඩක් පැත්තකට තියලා කාව්‍යාත්මක නැත්නම් සාහිත්‍යාත්මක පැත්තකට එනවා. මී අඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ. සමහරක් අවස්ථාවන් වල තියෙනවා මේ දැන් ගඟක් ගලාගෙන යනවා කියන එකේ තියෙන අනිත් ගැඹුරු නැත්නම් ව්‍යංගාර්ථවත් අදහස් තමයි වැහැලානේ. වර්ෂාවක් තියෙන පෑ එතකොට ගඟක් ගලාගෙන යන්න ගඟ පෝෂණය වෙලා ගඟට හොඳට ජල පහරක් එක්ක පහළට ගලාගෙන යන්න හොඳ වර්ෂාවක් තියෙන්න ඕනේ. වැස්සහම සිද්ධ වෙන අතුරු ප්‍රතිඵලයක් තමයි පැල නැත්නම් ඊටාම ලදරු අවදි අපේ ගැන අපි මේ සාමාන්‍ය මේක පාවිච්චි කරන්නේ ඉදිලා නැති අමු තත්ත්වයේ පවතින ගෙඩි අර ඒ අමු තත්ත්වය නිසාම අර වර්ෂාවට නතු වුනහම ඒව හැලෙනවා. එතකොට මීයඹ කියන්නේ ගොඩාක් රසවල් පළතුරු. මීයඹ, කිරල, මාදම් මේ කියන පළතුරු වර්ග ගත්තාම ගොඩක්ම රසවත් පළතුරු. හැබැයි ඒ දේවල් ලදරු අවදියෙන් හැලිලා යනවා. හැබැයි මේ හැලෙන්නේ වෙන කොහෙවත් නෑ ගඟට. ඒ කියන්නේ ගංගාව දෙපස තියෙන මේ වනවදුල ගැනයි මේ කියන්නේ. ගංගාව දෙපස තියෙන වනවදුලත් එක්ක හරි එක්කෙනෙක් දැන් ක්ලාස් ගිහින් ආවේ කියලා දාලා තිනවා කමන්නේ ගැටලුවක් නැහැ මම රෙකෝඩින් එක අද රෑම දානවා රෙකෝඩින් එකේ පළවෙනි කොටස බලන්න එතකොට මේ අනිත් කොටස ඔයගලන්ට පැහැදිලි වෙයි කොහේ හෝ ඔයගලන්ට මගේ හැරුණොත් ඒ දේ කරන්න ඒකෙදි ආයි දවසකට මේක තියන්න එපා සාමාන්‍ය ස්වභාවය තමයි අපි හෙට වෙනකන් ඕක තිබ්බොත් හෙට ඕක ආයි බලන්න හිතෙන්නේ කම්මැලි හිතෙනවා ඒකින්ද අඩුම දැන් මටත් මේ වැඩ ඉවර වෙලා රෑටනේ දාන්නේ අද රෑ දැම්මහම හෙට දවසේ ඇතුළත මේක බලලා අවසන් කරගන්න. ඒක නැවත දවසකට තියන්න එපා. ඒක ඉක්මනින්ම සිද්ධ කරගන්න. එතකොට ඕගලන්ට ඒකේ වාසිය තියෙන්නේ. මෙතෙන්දි කියන දේ තමයි මීයඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ. මේ දැන් අර අපි කිව්වා වගේ මීයඹ කිරල මාදම් කියන රසවත් පළතුරු වුණාට ඒවා අමු කාලෙදී සමහරකට වර්ෂාවට නතු වෙලා මේ දේවල් හැලෙනවා. හැලිලා ඇකයේ හෙලා හඬවයි සැඩ සුළඟරයි. මේකෙදි කියන ඔන්න මේ රෑට් කියන්නේ මේ වර්ෂාව වෙන අවස්ථාව ගැනත් මෙතෙන්දි කියනවා. ඇකහි හෙලා හඬවයි සැඩ සුළඟරේ. තඩ මේ සැඩ සුළං ආපු වෙලාවට මේක කියනවා රාත්‍රියේ කියලා. රාත්‍රියේ එන සැඩ සුළඟ ගත්තාම මේ කියන පළතුරු වර්ග නැත්නම් මේ ගංගාව දෙපස තියෙන
ගම් යූර දෙපස තියෙන වනවදුලේ තියෙන විවිධ ගස්වල තියෙන පළතුරු නැත්නම් ඵල වර්ග මේ සැඩ සුළඟට අහු වෙලා මේව ඔක්කොම වැටෙනවා ගඟට. ඇකය කියන එකෙන් අදහස් කරන්නේ අපි උකුල කියන එක. හැබැයි මෙතෙන්දී ඇකය කියන එකෙන් අදහස් කරලා තින්නේ ගඟට, ගඟේ වතුරට වැටෙනවා මේ අමු ගෙඩි ටික. සුලිමද කැරකෙමින් නිඳුනිල් ගැඹුරු දියේ. එහෙම වෙනකොට දැන් මේ වර්ෂාවත් එක්කනේ වර්ෂාව සහ හුළඟත් එක්ක ගඟට සිද්ධ වෙන දෙයක් තමයි අතුරු ප්‍රතිඵලයක් ඇටියට සුලි හැදෙනවා, දිය සුලි හැදෙනවා, ජල පහළ ටිකක් මේ රළු වෙනවා. ගලාගෙන යන ස්වභාවය වේගවත් වෙනවා. එතකොට මෙන්න මේ தത്വෙත් එක්ක සුලිමැද කැරකෙමින් නිඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ. සමහර තැනක හරි දුක්ඛිත දෙයක් ඔන්න ඔය වචනෙන් කියනවා. සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ කියලා අර මේ පිපීගෙන එන මල් පොට්ටු ඒ මල් පොහොට්ටුත් අර සැඩ පහරට නැත්නම් සැඩ සුළඟට අහුවෙලා මේ ගඟටම වැටෙනවා. හැබැයි මේකෙන් කියන්නේ එක් පැත්තකින් සමාජය ගැන. මේකෙදි කියනවා ලදරු වියක් ගැන. ඒ කියන්නේ ගෙඩිවල ලදරු විය ගැන කතා කරනවා. මීයඹ කිරල මාදම් කියන ගෙඩි වර්ගවල ලදරු විය. ඒ කියන්නේ අමු කාලය. මේකෙන් අදහස් කරන්නේ ඇත්තටම සමාජය ගත්තොත් අපි මේ කියන්නේ මේ පාසල් වයස නැත්නම් මේ දරුවෝ කියන අදහසින් කතා කරන අද අවස්ථාව. එතකොට ලදරුවේ ඉන්න දරුවෝ නැත්නම් ඒ ලදරු අවස්ථාවේ ඉන්න පිරිස පිළිබඳව කතා කරනවා. ඒගොල්ලන්ව සමහරක් විට මේ සමාජයේ යම් යම් සැඩ සුළං වලට නතු වෙලා සැඩ සුළං කියන එකෙන් අදහස් කරන්නේ සමාජයේ කාලෙන් කාලයට සිද්ධ වෙන අපි කියන්නේ රැල්ල කියලා. කාලෙන් කාලයට සමාජයේ එන විවිධ රැලි වර්ග තියෙනවා. දැන් අද වෙනකොට වැඩිපුරම තියෙන රැලි වර්ගය තමයි විශේෂ මත්ද්‍රව්‍ය අනිත් පැත්තේ දුරකථනය. එතකොට ඒකෙදි ඔබත් ඒ කියන්නේ ඒකත් පාවිච්චි කරන පිරිසක් හැටියට ඔබත් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. හැබැයි ඒ හැම දෙයකම තියෙනවා එහෙම හඳුන්වන හේතුවකුත්. දැන් මං කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධනේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මම කියන්නේ පුළුවන් තරම් එකකින් අත් මිදෙන්න උත්සාහ කරන්න. ඒක නැත්නම් ලොකු ප්‍රශ්නයක්. ඕනම අවස්ථාවක ඒකට මමත් පෞද්ගලිකව ඒකට උදව් කරන කෙනෙක්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ම ස්වභාවයෙන් ඒක තමන්ම තේරුම් අරගෙන මේ දේවල් වලින් වැළකෙන්න ලොකු උත්සාහයක් දරන්න ඕනේ නැතුව බෑ. සහ ඒකට අත්‍යවශ්‍ය උදව්වක් දෙනවා නම් මමත් ඒකට උදව් කරනවා. මොකද අද වෙනකොට මත්ද්‍රව්‍ය කියන්නේත් ඇත්තටම අපි අර ඉස්කෝලේ කාලේ විශේෂයෙන්ම අර ශිෂ්‍යත්වයේ වගේ වෙනකන් තියෙන කාලවකවානුවේදී මත්ද්‍රව්‍ය කියන්නේ අර මත් රකුසා. ඒ කාලේ අර පෝස්ටර් හදාගෙන ඉස්කෝලෙන් කියන හින්දා අපිත් හොඳට කරලා උසගෙන දුවනවා. හැබැයි කාලයත් එක්ක වැඩි වියට පත් වෙනවත් එක්ක මත් රකුස නෙමෙයි මත් මිතුරා බවට පත් වෙන ඕක. විශේෂයෙන්ම ඔබ පසු වෙන අවධියේ ඒ වගේ තරමක භයානක අවධියක්. හැබැයි ඒ රැල්ලට මුණ ගැහෙන ඒ රැල්ල එනවා. නවත් ඒක එන්නේ නැතුව ඉන්නේ. ඒක ඔබ අද හිටියා කියලා නෑ. සමහරකට ඔබ කොච්චර පරිස්සම් වෙලා හිටියත් හෙට වෙනකොට එහෙම නැත්නම් ඔබ මේ ඕ ලෙවල් වෙනකම් පරිස්සම් වෙලා ඉඳි ඕ ලෙවල් වලින් පස්සේ එහෙම නැත්නම් ඒ ලෙවල් වෙනකොට ඔය වගේ කුමන හෝ කාලෙක ඔය දේ සිද්ධ වෙනවා. හැබැයි ඔබට පුළුවන්කම තියෙන ඔය සැඩ සුළඟට මූණ දෙන්න පුළුවන් ඉදුණු අඹයක් නැත්නම් ඉඳුණු ගෙඩියක් බවට පත් වෙන්න. ලදරුවෙක් නොවි. ඒක එක. අනිත් කාරණාව තමයි සමහරක් තැන් තියෙනවා ලස්සන මල් කැකුළුත් මේකට මිලින වෙන. නැත්නම් මේ කියන සැඩ පහර නතු වෙලා මේ ගඟත් එක්ක පල්ලෙහාට ගහගෙන යන. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සමහරක් අවස්ථාවන් තියෙන්න පුළුවන් අපි බලාපොරොත්තු නොවෙන නැත්නම් අපේක්ෂිත නොවෙන භයානක තත්ත්වයන්. ඒ කියන්නේ අපිටත් වඩා අපි ඉන්න වයස් සීමාවටත් වඩා ඊටාම පොඩි වයස්වල කෙනෙක්ට පවා මේ කියන විදිහේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ තත්වයන් ගැන තේරුම් අරගෙන ඒ තත්වයන් වලටපත් නොවි ඒ කියන්නේ සැඩ සුළඟට අහු වෙන්නේ නැතුව මේ ගමන යන්න මේ ජීවිතය කියන ගමන ගෙවන්න කියන එක තමයි මේ කවියේදී හරි ලස්සනට කියන කාරණාව වෙන්නේ. ඊළඟ කවිය කියනවා හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම සමතනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නොදුටු බිම. මේකත් හරි ලස්සන ජීවිත ආදර්ශයක් කියන කවියක්. මේකෙදි කියනවා හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම. අපි දකිනවා දැන් ගඟක් ගලාගෙන යනකොට ටිකක් අර උස ස්ථානකින් නැත්නම් ගල් ගොඩක් අස්සෙන් යනකොට එතන හැදෙනව පෙන.
හරි ලස්සන පෙන. අපි හරි ආසයි ඕක. ඒ කියන්නේ අපි දුර ඉඳලා දැක්කත් හරි ආසයි මේ පෙන හැදෙන තැනට ගිහලා අල්ලලා බලන්න. හැබැයි ඇත්තටම අල්ලන්නේ බෑ ඒක. පිපිරෙනවා. හැබැයි ඒක හරි ලස්සනයි. දුර ඉඳලා බලනකොට හරි ලස්සන සිදුවීමක්. ඔන්න ඔය හිරිමල් සිනා කියන්නේ ඔන්න ඔය පෙන ටික ගත්තාම ඕනම කෙනෙක්ට. ඒක පොඩි ළමයෙක්ට වේවා, වැඩිහිටියෙක් වේවා, වයෝවෘද්ධ වෙන කෙනෙක්ට වේවා ඕනම කෙනෙක්ගේ හිතේ සතුටක් ඇති වෙන තැනක් තමයි මේ පෙන නැගෙන ගංගාවක් දැක්කහම. ඒ පෙන නැගෙන තැන දැක්කහම පෙන පිඩු දැක්කහම ඒක හරි ලස්සන දෙයක්. අන්නේ වචන ටික විස්තර කරන්නේ හිරිමල් සිනාවකින්. හිරිමල් සිනාවක් කියන්නේ හරි ලස්සන හිනාවක්. ඒ වගේම මිහිරිතම ඊටාම මිහිරි කියන අදහසින් කියන පෙන පිඩු ගැන කියනවා. ඔන්න ඔය අවස්ථාව නැත්නම් අන්නේ කියන ස්වභාවයත් එක්ක ඒ తත්වය හැදෙන්නේ හැබැයි ගල්පරවලම හැපි හැපි බිහි කරමිමම. පෙන හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගලාගෙන යනකොට. ඕක හැදෙන්නේ ඇත්තට ගල්පරවල නැත්නම් විශාල ගල් කුළු තියෙන තැන් වලින් වේගෙන් වතුර පාර යනකොට උඩ ඉඳලා වැටෙනකොට ඔන්න ඔය තැන් වල තමයි පෙන හැදෙන්නේ. ඒකෙන් කියන දේ තමයි ඒක අපි පස්සේ කතා කරමු. සමතනි තලාවල හමු වෙයි අලසකම. ගඟක් ගලාගෙන යනකොට ඔය වගේ ගල්පර තියෙන හැතැම්ම නෙමෙයි හැමතැනම තියෙන සමහරක් තැන් තියෙනවා අර මං මුලින් කිව්වාගේ නිසල තත්වයේම ගඟ ගලනවාද කියන එකවත් හොයන්න බැරි තත්වයේම ගඟ ගලාගෙන යන හරි අලස භූමි තියෙනවා. ඒ කියන්නේ තනිතලා භූමි. ඔන්න තනිතලා භූමි වලදී හරි ගඟ හරි අලසයි කියලාත් මේකෙදි කියනවා. නිරසයි අතර මග අවහිර නොදුටු බිම. මෙතෙන්ද කියනවා අපේ මේ ගල්පර වලින් නැත්නම් උස් ස්ථාන වලින් වැටෙන තැන් වලින් නැතුව යනකොට ගඟටත් හරි කම්මැලි කියලා කියනවා. මේ කියන්නේත් හරි ලස්සන ජීවිත දර්ශනයක්. මේක කියනවා හිරිමල් සිනා පෙන පිඩු මිහිරිතම. මේ කියන මේ හරි ලස්සන මිහිරි පෙන නැත්නම් හරි ඇහැට ප්‍රිය උපදවන සුළු මේ පෙන පිඩු හැදෙන්නේ ගල්පරවලම හැපි හැපි බිහි කරනම ගල්පරවල හැප්පිලා. ඕකෙන් කියන දේ තමයි ජීවිතේ ලස්සන වෙන්නේ ප්‍රශ්න එන තරමට සරලවම කිව්වොත්. හැබැයි අපි හැමෝම හිතන් ඉන්නවා ප්‍රශ්න ජීවිතයක්. කවදාකවත් අඩුම හිත උලක්වත් හිතට නිකන් අපි අපේ වචනේ කිව්වොත් හිතට අවුලක් දැනෙන තැනක්වත් නැති තැනක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන ජීවිතය තුළ. හැබැයි ඇත්තම කතාව එහෙම ජීවිත කිසිම රහක් නැහැ. ඒකත් මෙතෙන්ද කියනවා නිරසයි අතර මග අවහිර නොදුටු බිම. ගඟකට ඒ දේ නීරස වගේම ජීවිතේ ප්‍රශ්න ගැටලු නැති ජීවිත හරි නීරසයි. ගෙවන්න හරි අමාරුයි. දවස ගෙවෙනව තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දවස අපි බලාගෙන ඉන්න දවස ගෙවෙනකන් ගෙවෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න ගැටලු සහ වැඩ වැඩි වෙනකොට දවස ගෙවෙනවා මාර ඉක්මනට. හැබැයි එතකොට තමයි මිනිහෙක්ට තේරෙන්නේ ජීවත් වෙනවා කියලා. නැත්නම් ඇත්තට දැන් හිතන්නකෝ අපි ඉන්නවා මොකද අපිට හොඳට සල්ලි භාගෙත් තියෙනවා. අපිට හැමදේම තියෙනවා. කිසි අඩුවක් පාඩුවක් නැහැ. අපි ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. දැන් ඔබ හිතන්නකෝ ඔය කොරෝනා කාලේ වගේ කාලවල ඔබත් එහෙම ඉන්නේ නැතිනේ. දින ටික ගෙවෙන්නේ මාර හිමින්. එපා වෙනවා දිනේ ගෙවා ගන්න බැරුව. අපි බලාගෙන ඉන්නවා රෑ වෙනකන් නිදා ගන්න එක්කෝ. ඔය එක්ක මුළු දවසම නිදි. කිසිම තේරුමක් නැහැ. නිකන් අර ගෙවෙන හින්දා ඔහේ ඉන්න වෙන හින්දා ඉන්නවා ඇරෙන්න කිසි තේරුමක් නැහැ. ඒකෙදි අපිට කිසිම විනෝදාශ්‍රාදයක් නැහැ කියලා දැනෙනවා. හැබැයි අපි පාසල් යනකොට එහෙම නැත්නම් අපි සාමාන්‍ය ජීවිතයත් එක්ක ඉන්නකොට දැනෙනවා නිවාඩුවක් තිබ්බනම් හොඳයි කියලා. හැබැයි නිවාඩු හම්බෙන්නේ නැහැ ලේසියකට. ඊට පස්සේ දැන් වෙනකොට ආයි හිතන ඇති අර කොරෝනා කාලේ වගේ නිවාඩු හම්බුණා නම් හොඳයි කියලා. හැබැයි දැන් හම්බ වෙන්නේ නැහැ. එතකොට හරි අවුල් වගේ. ඒ වුණාට මේ යන ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක ගත කරන ස්වභාවය අපි මොනවද කරන වැඩ කියන එක සමහරක් විට අපි කාර්යබහුලව ගත කරන ජීවිතේ ඒ ජීවිතය තමයි ඇත්තට ගලන ජීවිතේ. නැත්නම් මේ කතා කරා වගේ හරි ලස්සන ජීවිතයක් බවට පත් වෙන්නේ. කියන්නේ වැඩ වැඩි වෙන තරමට අපි කරන ක්‍රියාවන් වැඩි වෙන තරමට අපේ වචනකව බිසි වෙන තරමට ජීවිතේ ලස්සනයි. අනිත් පැත්තෙන් ගත්තම අපිට ප්‍රශ්න වැඩි වෙන තරමට ලස්සනයි. මොකද ප්‍රශ්න හම්බ වෙන තමයි අපි උත්තර හොයන්නේ. අපි ප්‍රශ්න නැතුව උත්තර හොයන්න බෑනේ. එතකොට අපි ප්‍රශ්නයකට එන්න කලින් උත්තර හොයාගෙන හිටිය කියලා කවදාකවත් අපි උත්තරේ හොයන් ඉන්න ප්‍රශ්නේ නෙමෙයි ඉන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට අපිට පුළුවන් වෙන්නේ ප්‍රශ්නේ හම්බුනම උත්තරේ හොයන්න. එතකොට ප්‍රශ්නේ හම්බ වෙනකොට උත්තරේ හොයන්න නම් අපි ඒක බුද්ධිමත් වෙන්න ඕනේ. හොඳ කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ ප්‍රශ්නේ විසඳන විදිහක් වෙන්න ඕනේ. සමහර ප්‍රශ්න අපි විසඳන්න යන විදිහ නිවැරදි නොවුනොත් ඒ ප්‍රශ්නේ තවත් ප්‍රශ්න ගොන්නක ආරම්භය වෙන්න පුළුවන්. ඒ වගේ පැති ගණනාවක් වෙනවා. ප්‍රශ්න කියන්නේ ඇත්තට ජීවිතේම නෙමෙයි. හැබැයි ප්‍රශ්න කියන්නේ ජීවිතේ ලස්සන කරන තැන.
අර හරියට දැන් උදාහරණයක් හැටියට හොද්දක් ගත්තාම ඒ හොද්ද රසවත් වෙන්න ලුණුත් දාන්න ඕනේ. හැබැයි ලුණු වැඩි වුණොත් ඒ හොද කන්නත් බෑ. ඒ වගේම තමයි ප්‍රශ්න කියන දේවල් ජීවිතේ ලස්සන කරනවා, හැඩ කරනවා. හැබැයි ප්‍රශ්න වැඩි වුණාමත් ජීවිතේ අඳුරු කරන තැනුත් තියෙනවා. ඒ නිසා අපි ওই දෙකම ගැන හරි අවබෝධයෙන් ඉන්න ඕන තැන. ඊට පස්සේ තව විනාඩි 3ක් වගේ තියෙන මේ ලින්ක් එක ඉවර වෙන්නේ. ඒ නිසා අපි ඊළඟ ලින්ක් එක මම ක්ලෝස් කරලා මේ ඊළඟ ලින්ක් එක දාන්නම් ආයේ.